Hello guys, welcome back. අපි කලින් වීඩියෝෙන් කතා කළා සර්වර් එකට සහ ක්ලයන්ට් අදාළ virtual machine setup කරගන්න කොහොමද කියලා. ඉතින් අපි මේ වීඩියෝෙන් කතා කරමු කොහොමද ක්ලයන්ට් සහ සර්වර් එක අතර communicate කරන්න පුළුවන් වෙන්න network configurations කරගන්න කියලා. ඇත්තටම බැලුවොත් මේ VM දෙකම තියෙන අපේ PC එක ඇතුළේ උනත් මේ PC දෙකට communicate කරන්න බෑ. එතකොට අපි මේ කරන්නේ virtually mini LAN එකක් හදනවා වගේ වැඩක්. අපිට මේ virtual mini LAN එක හදාගන්න ඕන වෙනවා virtual switch එකක්. ඒ virtual switch එක කරහා මේ PC දෙක කනෙක්ට් කරලා communicate කරන්න පුළුවන් වෙන විදිහට තමයි හදන්න යන්නේ. එතකොට මේ තියෙන අපේ virtual switch එක අපි මේ virtual switch එක configure කරද්දී අපි sub network address එක විදිහට දෙනවා 10.1.1.0 විදිහට සහ subnet mask එක දෙනවා 255.255.255.0 විදිහට. එතකොට මේක තමයි අපේ virtual server එක වෙන්නේ. ඒ server එකේ IP address එක අපි configure කරද්දී අපි දෙනවා 10.1.2 විදිහට සහ මේක තමයි අපේ virtual client මැෂින් එක වෙන්නේ. ඒ virtual client machine එකට අපි IP address එක දෙනවා 10.1.3 විදිහට. හරි. අපි මුලින්ම බලමු මේ virtual switch එක හදාගන්නේ කොහොමද සහ මේ PC වලට adapters විදිහට ඒ switch එක add කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ VMware workstation application එක open කරගන්න. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි කලින් හදපු server VM එකයි client VM එකයි. ඒ දෙක power on ලා තියෙනවා නම් ඒ දෙක power off කරගන්න. ඊට පස්සේ අපිට මේ edit කියන බටන් එක ක්ලික් කරලා ඒකේ තියෙනවා virtual network editor කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා change settings කියලා බටන් එකක්. අන්න ඒකට ක්ලික් කරන්න. දීලා මෙතන yes දෙන්න. හරි. දැන් අපිට තියෙන්නේ virtual switch එකක් මෙතන add කරගන්න. අපි ඒකට කරන්න ඕනේ add network කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මෙතන drop down එකේ vmnet2 කියන එකට ක්ලික් කරලා okay දෙන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතෙන්ට vmnet2 කියලා එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට ඒක තියෙනවා config කරගන්න ඕනේ. ඔයාලා මෙන්න මෙතන තියෙන ටික එක අයින් කරලා මෙතෙන්ට ඔයාලා දෙන්න ඕනේ අර කලින් අපිට දීලා තියෙන IP address එක. ඒ IP address එක මෙතෙන්ට දාලා subnet mask එකත් මෙතනට දීලා apply කරලා okay කරන්න. හරි. දැන් අපි හදාගත්ත virtual switch එක අපි මේ server එකටයි client එකටයි network adapters දෙකක් add කරලා connect කරගමු. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ server කියන එකට right click කරලා settings වලට යන්න. settings වලට ගිහපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන add කියලා බටන් එකක් තියෙනවා. ඒකට click කරන්න. ඒකට click කරලා මෙතන network adapter කියන එකට click කරලා මෙතනින් finish දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්ට devices වලට network adapter 2 කියලා එකක් අලුතෙන් add වෙනවා. ඒකට ඔයාලා click කරලා මෙන්න මෙතනින් custom specific virtual network කියන එක click කරලා මෙතන drop down එකෙන් මෙතන අපි අලුතෙන් හදාගත්ත vmnet2 කියන virtual switch එක click කරලා okay කරන්න. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් network adapter 2 custom vmnet2 කියලා එකක් add වෙනවා. අපි ඒ වගේම client එකටත් කරගමු. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන client ගේ network adapter 2 කියලා එකක් add වෙලා custom vmnet2 කියලා එකක් තියෙනවා. එතකොට මේ network adapter 1 එකෙන් අතරම වෙන්නේ internet යන access හම්බෙන එක. network adapter 2 එකෙන් වෙන්නේ අපේ මේ server එකයි client එකයි අතර communicate කරන්න පුළුවන් වෙන හදාගන්න එක. මම ඔයාලට කලින් කරලා පෙන්නුවේ මෙන්න මේ virtual switch එක හදාගන්න එක සහ මේ virtual switch එකෙන් ඉඳලා මේ server එකටත් මේ virtual switch එකෙන් ඉඳලා මේ PC එකටත් virtually ethernet cable එකක් connect කරගන්න එක. එහෙම කනෙක්ට් කරා කියලා මේ PC එකටයි මේ සර්වර් එකටයි අතර කමියුනිකේට් කරන්න බෑ. අපි බලමු ඒ කමියුනිකේට් කරන්න පුළුවන් වෙන්න ඒ network configuration එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ සර්වර් VM එක power on කරගන්න. හරි. දැන් ඔයාලා සර්වර් එකට log වෙන්න. හරි. දැන් අපි බලමු සර්වර් එකේ network configurations ටික කරන්න කොහොමද කියලා. lab sheet එකේ instructions වගේක් දීලා තියෙනවා. ඒ instructions වල මේ command එකක් දීලා තියෙනවා if config කියලා. ඒ if config කියන එක ගෙවුවට පස්සේ අපේ VM එකට install කරලා තියෙන network adapters ටික ඔක්කොම පේනවා. ඊට පස්සේ යාලා කියලා තියෙනවා identify the adapters used by NAT2 and VMNet2. හරි. අපි බලමු ඒ if config කියන command එක ගාලා කොහොමද ඒ adapters ටික වෙන වෙනම identify කරගන්නේ කියලා. හරි. මුලින්ම ඔයාලා server එකේ activities කියන එකට යන්න. activities වලට ගිහිල්ලා terminal open කරගන්න. terminal open කරගෙන ඔයාලා මෙතන type කරන්න if config කියලා. if config කියන එක type කරලා enter කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ENS33 ENS36 කියලා adapters දෙකක්. මේ adapters දෙක තමයි දැන් අර uniquely අපිට identify කරගන්න කියන්නේ මොකද්ද net එකට තියෙන්නේ මොකද්ද VMnet2 එකට තියෙන්නේ කියලා. එතකොට අපිට මේ දෙක වෙන වෙනම identify කරගන්න අපිට use කරන්න පුළුවන් මේ MAC address දෙක. අපි ගොඩක් වෙලාවට අපේ password සඳහා මේ අවසාන characters අතර තමයි use කරන්නේ මේ adapters වෙන වෙනම check කරගන්න.
හරි. අපි දැන් මේ ඇඩැප්ටර්ස් දෙක වෙන වෙනම අඳුරගමු. මොකද්ද VMnet 2 එකට තියෙන සහ මොකද්ද NAT එකට තියෙන ඇඩැප්ටර්ස් කියලා. අපිට ඒක කරගන්න තියෙන්නේ මෙන්න මෙතන සර්වර් එක රයිට් ක්ලික් කරලා මේ settings වලට යන්න. settings වලට ගිහිල්ලා ඔයා මෙතන network adapt 2 කියන එකට ක්ලික් කරලා මෙතනින් advanced settings වලට යන්න. ගියපුවම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ adapt එකේ MAC address එක. එතකොට මේ adapt එකේ MAC address එක අවසාන characters අතර තමයි 69DE කියන එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ adapt එක මොකද්ද මෙතනින් කියලා. එතකොට මෙතන ENS36 කියන එක තමයි 69DE කියන්නේ. එතකොට මේ තමයි අපේ VM net 2 එකට තියෙන network adapt එක. අපි දැන් බලමු මේ network adapt එක කොහොමද configure කරන්නේ කියලා. lab sheet එකේ අපිට කියලා තියෙනවා server එකේ network configurations කරන්න CLI එක use කරලා මේ commands වර්ගයක් දීලා තියෙනවා. ඒ command ටික use කරලා තමයි අපිට configurations ටික කරන්න තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා network management TUI කියලා. ඒක NM TUI කියලා තමයි command එක දීලා තියෙන්නේ. අපි බලමු දැන් මේ ටික කරන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි බලමු server එකේ terminal එක use කරලා ඊටු configurations ටික කරන්නේ කොහොමද කියලා. මෙතන ඔයාලා type කරන්න network management TUI කියලා. network management TUI කියවට මෙතන NM TUI කියලා තමයි type කරන්න ඕනේ. type කරලා enter කරන්න. එතකොට ඔයාලට බලාගත්ත හැකි මේ වගේ UI එකක්. ඒ UI එකේ editor connection කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ENS33 කියන adapter එක විතරයි මෙතන පෙන්නන්නේ. එතකොට අපි ඒක ඇතුළට ගිහුවම අපිට චුට්ටක් බලා ගන්න පුළුවන්. එතන profile name එක ENS33 කියලා තියෙනවා. device එක දීලා තියෙනවා ENS33 space වරහන් ඇතුළේ ඒකේ MAC address එක. අපි දැන් මේ වගේ අපේ ENS36 කියන adapter එකත් add කරගන්න ඕනේ. අපි ඒක add කරගන්න නම් අපි යන්න ඕනේ මේ add කියන එකට ගිහිල්ලා එතනින් Ethernet කියන එක select කරලා මෙතන ඔයාලා type කරන්න VMnet2 කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන device කියන එකේ ඔයාලා type කරන්න ENS36 කියලා. ස්පේස් එකක් තියලා වරහන් දාලා ඒ වරහන් ඇතුළට මේ adapt එකේ MAC address එක copy කරලා paste කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් arrow keys වලින් පහළට ගිහිල්ලා මෙතන IPv configurations කියන එකට ගිහිල්ලා එතන තියෙන automatic කියලා ඒක ඔයාලා දෙන්න manual කියන එකට. manual කියන එකෙන් show කියන එකට ගිහිල්ලා ඒක enter කරන්න. enter කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් addresses gateway DNS server and search domain කියලා. මේ addresses කියන එක ඔයාලා දෙන්න 10.1.2 කියලා දීලා ඇලයිරක් 24 කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා මේ gateway කියන එකට දෙන්න 10.1.1 කියලා දීලා මෙතනින් okay දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන VMnet2 කියලා adapter එක අපි add කරගත්තා. මෙතන ENS33 කියන එකත් අපි rename කරගමු NAT කියලා. එතකොට අපිට ඒ adapters දෙක වෙන වෙනම identify කරගන්න ලේසි. ඊට පස්සේ අපි මෙතනින් back කියන එකට යනවා. අපි දැන් අර add කරගත්ත connection එක activate කරගන්න ඕනේ. activate කරගන්න මේ activate connections කියන එකට ගිහිල්ලා ඒකේ මෙතන VMnet2 කියන එක දැනට activate තත්ත්වය තමයි තියෙන්නේ. ඒක activate ද නැද්ද කියලා බලාගන්න මෙතන මේ තරුවක් කරලා තියෙන්නේ. අන්න මේ තරුවක් කරලා තියෙනවා නම් ඒක activate වෙලා තියෙන්නේ. අපි දැනට මේ NAT කියන එක deactivate කරගමු. ඒ NAT කියන එකට ගිහිල්ලා enter කරපුවාම ඒක deactivate වෙනවා. ඊට පස්සේ අපි මෙතනින් back වෙලා මෙතන quit වුණාට පස්සේ දැන් අපේ server එක පැත්තෙන් අපේ configurations ටික කරන් ඉවරයි. අපි දැන් බලමු client එක පැත්තෙන් කොහොමද මේ configurations ටික කරගන්නේ කියලා. හරි. දැන් ඔයාලා මෙතනින් client PC එක power on කරගන්න. client PC එක පළවෙනි පාර start up කරගත්තාට පස්සේ මේ වගේම UI එකක් පේනව නැති. ඒක start setup කියන එක දෙන්න. ඒකේ starter setup කියන එකේ මෙන්න මේ tick දෙක off කරලා next දෙන්න. මේකත් next දෙන්න. මේකත් skip කරලා මෙතන මේ full name කියන එකේ ඔයාලා දෙන්න client1 කියලා. client1 කියලා දීලා next දෙන්න. මෙතන ඔයාලා password එකත් client1 කියලා දෙන්න. දීලා next දෙන්න. ඊට පස්සේ ඔයාලගේ මෙතන user account එක setup කරගන්න ඉවරයි. දැන් අපි බලමු client ගේ පැත්තෙන් network configurations ටික කරගන්න කොහොමද කියලා. lab sheet එකේ අපිට කියලා තියෙනවා client ගේ network configurations ටික configure කරගද්දී GUI එක use කරලා config කරගන්න කියලා. අපි බලමු මේක කරන්න කොහොමද කියලා. හරි. ඔයා මෙතනින් මේ tab එක click කරන්න. click කරලා show apps වලට ගිහලා settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් network tab එකේ මෙතනින් adapters දෙකක් තියෙනවා ENS108යි ENS224යි කියලා. දැන් ඔයා uniquely identify කරගන්න ඕනේ මේ net එකට තියෙන මොන adapter එකද VMnet2 එකට තියෙන මොන adapter එකද කියලා. ඔයා ඒකට මේ settings wheel එක click කරන්න. click කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ adapter එකේ MAC address එක. මම දැන් කලින් කිව්වා වගේ අවසාන characters හතර use කරලා තමයි අපි uniquely identify කරගන්නේ මේ MAC address එක. ඒකට client ගේ VMnet2 එකේ MAC address එක හොයාගන්න අපි යනවා settings වලට. settings වලට ගිහිල්ලා network adapter 2 කියන එකේ
ඇඩ්වාන්ස් වලට යන්න. ඒතර බලා ගන්න පුළුවන් 8443 කියන්නේ VM-net2 එකේ network adapter එකේ MAC address එක. එතකොට මේ තියෙන්නේ අපේ VM-net2 කියන එක assign වෙලා තියෙන port එක. අපි දැන් බලමු ඊටු configurations ටික කරගන්න කොහොමද කියලා. ඔයාලා මෙතනින් IPv4 කියන එකට යන්න. එතනින් IPv4 method කියන එක manual දාලා ඊට පස්සේ මෙතන addresses කියන එකේ දෙන්න අපිට දීලා තියෙන IP address එක 10.1.3. ඊට පස්සේ net mask එක දෙන්න 255 255 255 බිංදුව. ගේට් එක දෙන්න 10.1.1 දීලා මෙතනින් ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ENS 108 කියන ඇඩැප්ටර් එක ඔෆ් කරගන්න. ඒක අපි net එකට තියෙන එක. අපි ඒක මෙතනින් deactivate කරගමු. හරි. දැන් අපේ network configurations ටික කරගෙන ඉවරයි. අපි දැන් බලමු අපි කරගත්ත වැඩ ටික හරිද කියලා. ඒකට මම client එකේ ඉඳලා server එකටයි server එකේ ඉඳලා client එකයි ping කරලා බලනවා network configurations ටික හරියට වෙලාද කියලා බලන්න. හරි. ඒකට මම client ගේ terminal එකට යනවා. terminal එකට ගිහිල්ලා ping server එකේ IP address එක දීලා enter කරනවා. හරි. අපිට බලා ගන්න පුළුවන් මෙතනින් packet send වෙනවා. අපි කරපු වැඩේ client ගේ පැත්තෙන් හරි. අපි දැන් server එක පැත්තෙන් check කරලා බලමු. මම server එකේ ඉඳලා client ping කරලා බලනවා. හරි. අපේ මෙතන හරියට packets එක send වෙනවා. ඒ කියන්නේ අපේ network configuration part එක අපි හරියට කරන් තියෙනවා. එතකොට අපේ lab sheet 1 එක මෙතනින් complete වෙනවා. ඔයාලා දිගටම labs වලට යන්න. තනියෙන් lab sheet ටික කරන්න try එකක් දෙන්න. එහෙනම් ඔයාලට good luck. එහෙනම් next video එකකින් හමුවෙමු.